ආයිබෝන් එක තියටර් එකක මූවී එකක් පෙන්නනවා. මේ මූවී එක පුරාවටම මේ සුදු පාට පසුබිමක් විතරයි පේන්නේ. හරිද? දැන් ටිකක් වෙලා යනවා සුදු පාට පසුබිම විතරයි. විනාඩි 5ක් 6ක් යනවා. මිනිස්සු කියනවා කෝ මේකේ මූවී එක නෑනේ කියලා. මොකද්ද මේ පෙන්වන්නේ? සුදු පාට පසුබිමක් විතරයි පේන්නේ. විනාඩි 8ක් විතර යනකොට මිනිස්සු ටිකක් කලබල වෙනවා. ඉන්න අමාරුයි, කෑ ගහනවා, කෝ වීඩියෝ එක නෑනේ, කෝ මූවී එක කොහෙද ගියේ, මොකද උනේ කියලා. මේදි ප්‍රශ්න ගොඩයි දැන් එතන. ඊට පස්සේ විනාඩි 8කට 9කට විතර පස්සේ කැමරාව හරවනවා. ඇත්තටම මේ මූවී එක හොස්පිටල් එකක. හොස්පිටල් එකේ එක පේෂන්ට් කෙනෙක් ඉන්නවා පැරලයිස් වෙලා. එයාට අතපය හොල්ලන්න බෑ, මුකුත් කරන්න බෑ. ඊට පස්සේ වීඩියෝ එක අවසානයේ දානවා මේ වීඩියෝ එකේ සම්පූර්ණ තිබ්බේ සිවිලිම දිහා බලාගෙන ඉන්න. කැමරාව හරවලා තිබ්බේ මේ ફોකස් කරලා තිබ්බේ සිවිලිමට. එතකොට මේ වීඩියෝ එක අවසානයේ දානවා ඔයාලට විනාඩි 8ක් මේ සිවිලිම දිහා බලාගෙන ඉන්න බැරි වුණා. හැබැයි මේ හොස්පිටල් එකේ පැරලයිස් වෙලා ඉන්න මේ මිනිස්සයා තමන්ගේ මුළු ජීවිත කාලෙම මේ සිවිලිම දිහා බලාගෙන ඉන්නවා. ඔහුට අතපය හොලවන්න බෑ, මුකුත් කරන්න බෑ. ඉතින් ඒ මිනිස්සු ගැන පොඩ්ඩක් අනුකම්පා කරන්න ඕනේ අපි. ලෝකේ ඉන්න ගොඩක් මිනිස්සු එයාලට සමහර වෙලාවට අතපය හොලවන්න බෑ, මුකුත් කරගන්න බෑ. ඒගොල්ලෝ ලෝකය කියලා දකින්නේ පුංචි අහසක් විතරයි, පුංචි වහලයක් විතරයි. ඉතින් එහෙම මිනිස්සු ගොඩක් ඉන්නවා ලෝකේ. එයාලට උදව් කරන්න ඕනේ. පින්නතුනේ සමහර පෙලිකා රෝහලකට ගියාම අපි දකිනවා අනන්ත අප්‍රමාණ මිනිස්සු ඉන්නවා, දරුවෝ ඉන්නවා. තමන්ගේ ජීවිතයේ අන්තිම කාලේ කඳුළු කතාවන් ගොඩක් එක්ක. ඒ වගේම රෝහලකට ගියාම ජීවිතේ කොච්චර වටිනවද කියලා අපිට තේරුම් ගන්නවා. තේරුම් යනවා. මොකද අපිට S2 තියෙනවා, අතපය 4 හොඳට වැඩ කරනවා. ඒ මිනිස්සුන්ට සමහර වෙලාවට අතපය නැහැ, S2 නැහැ. සමහර අයට මේ ලෝකෙ මොකද්ද කියලා දකින්න විදිහක් නැහැ. ඉතින් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ විදිහට අපි ලෝකෙම මිනිස්සු කෙරෙහි අනුකම්පාවෙන් බලන්න ඕනේ. ඒ මිනිස්සුන්ට පුළුවන් හැටියට අපි උදව් කරන්න ඕනේ. එයාලා මුළු ජීවිත කාලෙම එකම එක දෙයක් දකිමින් ජීවත් වෙන පිරිසක් වෙන්න පුළුවන්. ඉතින් ඔයා පුළුවන් තරම් ඔයාගේ ජීවිතේ අනුන් වෙනුවෙන් කැප කරන්න, අන් අයට උදව් කරන්න, අන් අයට උපකාර කරන්න, ජීවිතය ගත කරන්න. ඉතින් දරුවන් සරණයි. අපි ආයෙ දවසක හමු වෙමු.